අපේ නායකයන්ගේ වැඩ වාසය කරලා අපි පිළිවෙල තිබුණේ තාමත් තියෙන අපාට අවුල්. මෙහෙම හිටපු හාමුදුරුවෝ ප්‍රධාන පාරේ මේ බස් එකේ හරි රේගල් මහත්තයා කපටි කොට පින්තූර දෙන්නේ. බස් එකේ රේගල් මහත්තයා මෙයා දල්කොට ගෙන මේ බස් එකේ මේ රේගල් මහත්තයා ආරින් නායකයන්ගේ මේ සියලුම දෙනා උදයාට ගමන ආරම්භ වුණ පිළිවෙල අපාරේ. කොළඹ. ඒ වෙනකොට කොළඹ රට සාදාකා කරදින්න නැති පොඩි හාමුදුරුවෝ ගොඩක් කට්ටිය ඉන්නවා. නායකයන් හරි ආශාවක් තිබුණා මේ කොළඹ වෙන්න. පොඩි හරි ආසාවෙන් අර ගමන් වල කරගෙන බස් එකේ ගොඩන කොළඹ යනවා. 6ට ගොඩ වුණ බස් එක 4 වෙනි අරන්තලාවට ආවා. අරන්තලාවට විතරයි එන්න වාසනාව ලැබුණා. අරන්තලාවට එනකොට හමුදා විශ්ලා එල්ටීඩි කාර්යාලයට අර මාරියෝ ටික වගේ ප්‍රධාන පාරේ මුරකාවල් දාගෙන හිටියා. එල්ටීඩි එකට කලින් තොරතුරු ගියා. කොහෙන්ද ගියේ? ඩිපෝ. මොකද රාජ්‍ය දෙපාරනේ. ඩිපෝ වලට බස් එක ඩිපෝවට දුන්නා සියලුම හාමුදුරුවෝ විස්තර ටික. ඊළඟ ගමන යෝජනා කරන මට බස් එකක් දෙන්නා පාඩි පොඩි ඒකට හොඳම බස් එක. 6ට ආරම්භ වෙච්ච බස් එක 4 වල අරන්තලාවේදී හමුදාරස් කටේදී ගාලෝ පාට කරලා අතපෑ. අතපානකොට නායක හමුදුරු දැන් නායකයෝ තුනේ ඉන්නේ හමුදාවේ කියලා. ඒ වගේ මේ කටි පිළිවෙල හිටියා. බස් එක නවත්තගෙන මුලින්ම ගියේ කැතිකුල මල්ල කටුවත් එල්ටීඩි ගාලේ ඩ්‍රයිවර් මහත්තයා. ඊළඟුවා හරවපන්ගමේ කලාවට බස් එක. ඩ්‍රයිවර් මහත්තයා වන්දනා කළා. වැදලා ඉල්ලීමක් කළා. අතාරපල අපි මේ වන්දනාව ගන්න. නමුත් මේ එල්ටීඩි කාර කිසිම දෙයක් අහුම්කම් දුන්නේ නැහැ. එල්ටීඩි එකේ පළවෙනි ඉලක්කය වුණ කෙසේ හෝ මේ රටක් කරන අපේ නායකයන් කපල කොට ඝාතනය කරන විතරයි. ඉතින් දසවත දෙල හිරියර් කරලා ඩ්‍රයිවර් මහත්තයාට එතුමා ලව්වනවා බස් එක මෙතනට ගෙනල්ලා නැවතුණා. ඒ කාලේ මේ මෙලි පෙරි වල තිබුණේ රූල්ස් කරලා මෙතනට ගෙනල්ලා මේ දානාත්මක ආකාරය. මෙතෙන්ට ගෙනල්ලා මුලින්ම ඝාතනය කරේ මේ රටක් කරන අපේ නායකයන්. එකම එක කඩපාරය ඔළුවට ගන්නවා. නායක හඳුන මේ කට්ටිය හොඳට තෝරා බේරගත්තා. මේකන අධියේදී කරේ අවුල් ගන්න ටිකට් කරපෑගෙන නායක හඳුන තෝරා බේරගෙන මුලට වැඩම කරේ එකම එක කඩපාරය දරුවලු. පළවෙනි කඩපාරෙම අපේ නායක හඳුන පාතර කරලා. එල්ටීටි කාර්ය වැඩ අපේ අනුන විතරත් වල සාර්ථක වුණා. මේ කට්ටිය බොහොම සතුටු වුණා. අපේ දා දුක්ුණා වගේ මේ එල්ටීටි කාර්ය බොහොම සතුටු වෙලා කෑකෝ ගහලා ජයග්‍රහණ කරලා ආතරත් දෙලා මුල්වතුලේ ඉතින් පස්පස් අසුන් දක්වා අපි අරගෙන පස්මාල් කපන්න සාමාන්‍ය වරම ගෙදරක තුන්වෙලි එක වෙලක් හරි පස්මාල් කපනවා. මේ වගේ අතේ දෙක කඩුවලින් කරවලින් මන්නන කැටේවලින් පස්මාල් කපනවා කපල කරලා ස්වාමීන් වහන්සේලා කියනම කපවත් කරලා. ආරදිනේ 31 නම ඝාතනය කරන්න මේ එල්ටීටි කාර්යයට බොහෝ වෙලා ගත වුණා. මිනිත්තුගේ පැකි මේ ආදරේ වැඩි ගන්නවා. එල්ටීටි කාර්යෝ කියන්නේ මොන වගේ જાතියක්ද කියලා. පුංචි ළමයින් දන්නේ නැහැ. පළපුරුදු එල්ටීටි කාර්යෝ 31 නම ඝාතනය කරලා බස්සේ බීමට වයින්කොට පුංචි සැකයක් ඇති වුණා. සැකේ මොකද්ද? එක්කෙනෙක් දෙන්නේ කොපණ පිටින් ඉඳීවි කියලා. සැකේ නැති කරගන්න සැකේ දුරු කරගන්න බීමට දාපු එල්ටීටි කාර්යෝ පිස්සු බලන වගේ සම්පූර්ණ බස්සේ බදවටේ ඉඳීලා ප්‍රධාන පාරණියට තොප්පි ගලට කල්ලා ගියා. මේ විදිහට යවුන අපේ විරෝධාරම්භීරුවට. අනිත් කල්පනා කරලා මේ කණිදාරේ සෞන්දර්ය වලක් කියලා මේ කට්ටිය කණ්ඩායම් කීපයකට බෙදලා ටීම් 4කට බෙදලා මේ රූල්ස් කරලා මෙතන දුවගෙන ආවා. ඒ එනකොට එක කණ්ඩායමක් විසින් මේ බස් එක සොයාගත්තා. බස් එක සොයාගන්නකොට බස් එක ඇතුලේ එකම යුද්ධයක්. අර බේරේ චාන්දුරු, ඉතුරු චාන්දුරු මර ලතෝඩි ගන්න. ශරීර අවයව සීසීල විසිරලා. මේ ජනේලේ මොනවද ගන්න පොඩි හඳුරු කෙනෙක් මොනවද කියන්නේ? සාමාන්‍යයෙන් කෙනෙක් උදව් කරන කවුරුද ඉන්නවද? කිසිම කෙනෙක් නෑ. මනුස්සයෙකුට නෑ. මේ පොඩි හාමුදුරුවෝ දුක වේදනාව මේකට කැලෑවට මුසුවන හැරෙන බෙරෙන්න තුනක් කරලා ඉතිහාමලා මාතෘකාවක් දාලා කල්පනා කර අපිට මොකද කරන්නේ? හමුදාය මහත්තු අවුරුදු 30ක් තිස්සේ එල්ටීටි එකත් එක්ක මොහොත මොන යුද්ධ කරාට මේ වගේ කේද වාචකයක් කවදාකවත් දැකලා තිබේ නෑ. ඉතින් හමුදාය මහත්තු අන්දමන්